මහියංගනයේ රජමහා විහාරස්ථානයේ තිබූ පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙනවා. විහාරස්ථානයේ චෛත්‍ය පිළිසකර කිරීමේදී එහි කැණීම් වලින් හමු වූ මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණා. කිලෝග්‍රෑම් 40ක පමණ බරකින් යුත් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගිය 22 වෙනිදා රාත්‍රියේ මෙලෙස සොරකම් කර ඇති බවයි සඳහන් වන්නේ. ये उदय आपो आवाता माटे मम्मा मी पेटे वो मेरा ये उदय अतरिන් තමයි මතුවෙන්නේ. පුතේ ඉලපෙරම දොර. මම ටක්කලා ගම එතනින් දොර ඇරියා කියන්නේ පල්ලයට තමයි බයින්නේ. මෙතනනේ අපි කියන්නේ කෞතුක වස්තුවක තියෙන්නේ. ඒක බොහොම සැලසුම් සහගතව කරපු කාර්යයක් බව ඕනෑම කෙනෙකුට බලනකොට පේනවා. උඩටත් මේ පල්ලයට බහැලා පහලින් අර පිළිමෙත් අරගෙන උඩට ගොඩ වෙලා වහලේ තුල ඉඳලම පිළිමේ පොළොවට දමාපු සලකුණු තියෙනවා. කැමරා පද්ධතිය දුරවලා තියෙන එක කැමරාවක් වැඩ කරනවා හරියට පැත්තේ. මේ කැමරාව දාලා බලනකොට රාත්‍රී 1:00ට විතර තමයි මේ සිද්ධිය සිදු වුණු බව අපිට හිතා ගන්නට පුළුවන්කම තියෙනවා. වසර දෙකකට පෙර විශාල පාත්‍රයක් තඹ වලින් සකස් කරලා තිබුණු අදත් මේ පාත්‍රයට මොනවා වුණාද කියන්නේ තොරතුරක් නැහැ. හැබැයි හමුදාවෙමුත් ඉන්නවා. පොලිසියෙමුත් මුරපොලක් තියෙනවා. මේ එක්කවත් ප්‍රමාණවත් විදිහේ පිරිසක් ඒවා ඇත්තේ නැහැ. Use One Lanka today.